අපි බලමු කොහොමද ටේබල් පුෂ් අප් එකක්. එහෙම නැත්නම් මේ මේසයක් භාවිතා කරලා පුෂ් අප් එකක් කරන්න කියලා මේ ඉදිරිපත් මාංශ පේශී ශක්තිමත් කරගන්න. අපි මුලින් සමහරවිට වෝල් පුෂ් අප් එකක් කරා අපිට අමාරු නම් මුලින් ඒක කරන්න. ඒක ක්‍රමක්‍රමයෙන් පුළුවන් වෙනකොට අපි යනවා ටේබල් එකට. මොකද එතකොට ඇඟේ බරෙන් යම්කිසි වැඩි ප්‍රතිශතයක් අපේ උරහිසේ මාංශ පේශී වලට අපිට ප්‍රතිරෝධයක් විදිහට යොදන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඒතර මුලින්ම හරියට හිට ගන්න ඕනේ. මොකද මෙතන ලිස්සන වගේ තැනක් නම් බලලා හිට ගන්න ඕනේ. ඒ වගේම මේ මේසේ හොඳට ස්ටේබල් වෙන්න ඕනේ. මේක ලිස්සන තැනක් වෙන්න බෑ. එතකොට උරහිස් පරතරයෙන් අත් දෙක දෙන්න ඕනේ. බඩ ඇතුළට පපුව ඉස්සරහට තියලා මේ නිකට මේ මේසේ ගාවනවා වගේ තමයි ඉදිරියට එන්නේ. ඒතර හොඳට අතටත් වඩා මේ බෑක් එකේ මසල්ස් ශක්තිමත් කරන ආකාරයෙන් මේවා හොඳට ඇක්ටිවේට් වෙන ආකාරයෙන් තමයි සිද්ධ කරන්නේ. මේම පුෂ් අප් එක කරනකොට හුස්ම හොඳට ඉහළ පහළ යනවා. පුෂ් කරනකොට හුස්ම පිට ගන්න. කියලා ආකාරයෙන් යායම සිද්ධ කරන්න පුළුවන්. 5 සැරයක් මුලින් ඊට පස්සේ 10 සැරයක් ඒ වගේ වාර 3ක් සිදු කරන්න පුළුවන්.